ආයුබෝවන් මගේ දක්ෂයෝ හැමෝටම. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපි ලක්වැසියෝ පාඩමට අදාළව තවත් අනුමාන ප්‍රශ්න 10කට උත්තර දෙන්න තමයි මගේ පැටව දැන් සූදානම් වෙන්නේ. ඔයාලා ඉගෙනගත්ත විෂය කරුණු වලින් මේ ප්‍රශ්න 10ටම හරියට උත්තර දෙන්න මගේ පැටව උත්සාහ ගන්න ඕන. එහෙනම් අපි අද ප්‍රශ්න 10 මොනවද කියලා බලමු. පළමු ප්‍රශ්නය. රාජ්‍ය ලාංඡනයේ පුන් කලසින් නිරූපණය වන්නේ නිවැරදි පිළිතුර තමයි පුතේ සෞභාග්‍ය හා පරිපූර්ණ බව. දෙවන ප්‍රශ්නය. අපට සේවා සපයන පෞද්ගලික ආයතනයක් නොවන්නේ ඔව් පුතේ නිවැරදි පිළිතුර තමයි තැපැල් කාර්යාලය. තුන්වන ප්‍රශ්නය. ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ ඔව් පුතේ නිවැරදි පිළිතුර තමයි ආනන්ද සමරකෝන් මහතා. හතරවන ප්‍රශ්නය. තෝසේ සාම්බාර හොදී ප්‍රධාන ආහාර කරගන්නා ජාතිකයින් වන්නේ ඔව් පුතේ නිවැරදි පිළිතුර තමයි දෙමළ ජාතිකයින්. පස්වන ප්‍රශ්නය. පහත රූපයේ දැක්වෙන පුද්ගලයා හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ මේ රූපයේ ඉන්නේ CWW කන්නංගර මහත්මයා, නිදහස් අධ්‍යාපනයේ පියා. හයවන ප්‍රශ්නය. ආසියාවේ කළු වෙළඹ ලෙස හඳුන්වන්නේ ඔව් පුතේ නිවැරදි පිළිතුර සුසන්තිකා ජයසිංහ මහත්මිය. හත්වන ප්‍රශ්නය. කැරොල් ගීත ගායනා කරන්නේ නිවැරදි පිළිතුර තමයි පුතේ බර්ගර් ජාතිකයන්. අටවන ප්‍රශ්නය. ඉස්ලාම් ආගමික ස්ථානය වන්නේ ඔව් පුතේ ඉස්ලාම් ආගමික ස්ථානය වන්නේ මස්ජිදය. නවවන ප්‍රශ්නය. මාතෘ හා ළමයි සායන පවත්වන ආයතනය වන්නේ ඔව් පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. 10 වන ප්‍රශ්නය. පෘතුගීසින් ලංකාවට පැමිණියේ කුමන වර්ෂයේද? ඔව් පුතේ නිවැරදි පිළිතුර තමයි 1505 වර්ෂයේ. ඔයාලට අමතක වුණු පිළිතුරු වලට අදාළ විෂය කරුණු නැවත බලා ගන්න. ඒ වගේම මේ වගේ තවත් වැදගත් අනුමාන ප්‍රශ්න 10ක් එක්ක හම්බ වෙනකන් මගේ දක්ෂයෝ හැමෝටම ආයුබෝවන්.